හෙලෝ ගයිස් සාදරයෙන් ආදරේ පිළිගන්න ෆනි ගේම් වෙතින් ඉන්න තවත් අලුත් වීඩියෝ එකකට. අද බලන්න යන්නේ අලුතෙන්ම ආපු ඉවෙන්ට් එකක් ගැන. අපි ඉවෙන්ට් කැලෙන්ඩර් එකට ගියොත් මෙන්න මේ වගේ අලුතින් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. තාම මේක ස්ටාර්ට් වෙලා නැහැ. තව දවස් දෙකයි පැය 16කින් තමයි ස්ටාර්ට් වෙන්නේ. ඉතින් මේක මැජික් වීකෙන්ඩ් කියලා වීකෙන්ඩ් ඒ කියන්නේ 10 වෙනිදා ඉඳන් 13 වෙනකන් තමයි මේක අපිට ගන්න තියෙන මෙතන මැජික් කියව් එක ගන්න ඕන කරන මැජික් ෆ්‍රැග්මන්ට් සාමාන්‍යයෙන් 25ක් හම්බ වෙනවා කියලා කියනවා මෙතන මේ BROCS 30 මින් ප්ලේ කරාම ඊට පස්සේ අපි ඊළඟ ඉවෙන්ට් එක ගත්තොත් මෙන්න මේ වගේ අලුත් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා 7 වෙනිදා ඉඳන් 13 වෙනිදා වෙනකන් බැටල් ඉන් යුනිසන් කියලා. ඉතින් මේකෙදි අපිට ඒ කියන්නේ අපි කරන්න තියෙන්නේ මේකෙදි අපි BROCS වලදී අපි දැන් අපේ යාළුවෙක් නොක් වුණා. ඒ කියන්නේ අපි ඩවුන් වුණා කියමුකෝ. අපේ යාළුවේ. එතකොට අපිට එයාට හෙල්ප් එක දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ හෙල්ප් එක පස් පාරක් දුන්නාම එක යාළුවෙට හෙල්ප් එක දුන්නාම මේ වගේ ත්‍රෝපියක් හම්බ වෙනවා 9th anniversary. ඊළඟ ඒ කියන්නේ තව යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක්ට අපි හෙල්ප් එක දුන්නා මෙන්න මේ වගේ ගන් බොක්ස් දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි ඔක්කොම යාළුවෝ සාමාන්‍යයෙන් පහ දෙනෙක්ට හෙල්ප එක දුන්නා මෙන්න මේ වගේ සුපිරි ස්කයි බෝඩ් එකක් හම්බ වෙනවා. ඉතින් මේක ෆ්‍රී හම්බෙන්නේ සුපිරි ස්කයි බෝඩ් එකක්. වට ලස්සනයි. මේක ගන්න ඉතින් හැමෝම ෆ්‍රී හම්බෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ලක් රොයල් එක පැත්තට අලුත් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඇනිවර්සරි රොයල් කියන එක මෙන්න මේ වගේ සුපිරි වෝල් ස්කින් එකක් තියෙනවා. ආයේ සුපිරිම වෝල් ස්කින් එකක් තමයි එක මේ වගේ ලොකු zoom කරලා පෙන්නවොත් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට ගත්තොත් මෙන්න මේ අපිට ඇවිල්ලා තියෙන මෙන්න මේකත් අපි ගත්තොත් සුපිරිම ස්කින් එකක් තියෙන එකක්. ඉතින් ඒකත් පට්ටම ලුක් එකක් තියෙන්නේ. ආර zoom කරලා මම ඒක පෙන්නන්න. ඒක නම් සුපිරි. ඊට පස්සේ මෙන්න මේකේ බයික් ස්කින් එකක් කියලා තියෙන සුපිරි බයික් ස්කින් එකක්. ඒ බයික් ස්කින් එක පට්ට සුපිරිම ස්කින් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ අද ප්‍රයිසස් වලට ගත්තොත් මෙන්න මේ වගේ බෑක්පැක් එකක් තියෙනවා. තව මෙන්න මේ බෑක්පැක් එක තියෙනවා. ස්කයි බෝඩ් එකක් දෙකක් තියෙන මෙන්න මේ වගේ. මෙන්න මේ ස්කයි බෝඩ් එක ටික ලස්සනයි. ඊට පස්සේ පෙට් ස්කින් ඇවිල්ලා තියෙනවා. පෙට් ස්කින් වලට මෙන්න මේ ස්කින් එකයි මෙන්න මෙයාගේ මෙන්න මේ ස්කින් එකයි තමයි ඇවිල්ලා තියෙන පෙට් ස්කින් වලට ඒකේ. ඊට පස්සේ ගත්තොත් අද ප්‍රයිස් වලදී මෙන්න මේ ග්‍රැනයිට් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ලූට් බොක්ස් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ඊට අමතරව ගන් බොක්ස් සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න වගේ බූස්ටර් එන්න සුපර් රෙඩ් පොකට්ස් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ තමයි අලුතෙන් ආපු ඉවෙන්ට්ස් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඉතින් ඔයාලා දන්නවනේ ඉවෙන්ට්ස් ටැබ් එකට ගියාම මෙන්න මේ මැජික් කියව් වලට හාම මැජික් කියව් ෆ්‍රැග්මන්ට් එක කොහොම හරි එකතු කරගන්න විනාඩි 30යි සෙල්ලම් කරන් තියෙන්නේ. අපිට ඊට පස්සේ මෙන්න මේ ස්කයි බෝඩ් එක ෆ්‍රී හම්බෙන්නේ. ඉතින් හැමෝම ගන්න කියලා කියනවා. මොකද ෆ්‍රී හම්බෙන්නේ ටික හැමෝම try එකක් දාලා ගන්න. ඔන්න ඔය ඉවෙන්ට් තුන තමයි guys අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අලුතෙන්ම ඇවිල්ලා තියෙන ඉවෙන්ට් එකයි අලුතෙන් එන්න තියෙන ඉවෙන්ට් එකකුයි. ඉතින් ෆ්‍රී අයිටම්ස් ටික නම් හැමෝම ගන්න කියලා කියනවා. එහෙනම් මේ වීඩියෝ එක මම අදට කියලා ඉන්නම්. මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම Facebook එකයි TikTok එකයි follow කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා දාලා යන්න අමතක කරන්නත් එපා. එහෙනම් අදට මම මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම්. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.